බ්ලැක් ෂීප් පවුලේ ඉන්න නරකම කෙනා. එයාට කියන්නේ බ්ලැක් ෂීප් කියලා. once in the blue moon. ඒ කියන්නේ ඊටාම කලාතුරකින් ඒ වගේම ABC ABC කියන්නේ මූලික කරුණු. ඊළඟට by hook or by crook හොඳින් නැත්තම් නරකින්. ඒ වගේ අදහස් කියන අර්ථ දැක්වෙන. මේ වගේ අදහස් කියන ඒවාට අපි කියන්නේ idioms කියලා. එහෙම නැත්තම් සිංහලයේදී වාග් සාම්ප්‍රදායික යෙදුම් කියලා කියනවා. ඉතින් මේවා බොහෝ විට පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි සාහිත්‍යයේ එහෙම නැත්තම් ඉංග්‍රීසි ඇඩ්වාන්ස් විදිහට කතා කරද්දී. at the 11th hour අවසාන මොහොතේදී අවසාන පැයේදී. ඒ වගේම toe the line නියමයන්ට කීකරු වෙනවා. තව එකක් බලමු. cat and dog rain මොරසූරන වැස්ස. ඒ වගේම cat and dog life නිතර අඩදබර ඇති ජීවිත. ඒ වගේම cat call තමන්ට අවශ්‍ය ආකාරයට කාව හරි පාලනය කරනවා. එහෙම කියද්දි කියන්නේ cat call කියලා. ඒ වගේම out and out out and out කියන්නේ විටින් විට. මේ වගේ මේ ඉංග්‍රීසි භාෂාවේ වාග් සාම්ප්‍රදායික යෙදුම් පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි සාහිත්‍යයේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ වගේම ඇඩ්වාන්ස් විදිහට ඉංග්‍රීසි කතා කරනවා නම්. ඉතින් මේවායේ වචන මතු පිට වචන වල අර්ථය අරගෙන අදහස ප්‍රකාශ කරන්න බෑ. මේවා ටිකක් ගැඹුරට අධ්‍යයනය කරන්න ඕනි. ඒ හින්දා ඉතින් අපි ඉංග්‍රීසි කතා කරන පන්තියත් එක්ක එකතු වෙලා අපේ තියෙනවා idioms 500කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේ ටික දැනගත්තා නම් ඉංග්‍රීසි භාෂාව චතුරව idioms එක්ක පාවිච්චි කරන්න පුළුවන්. චතුරව කතා කරන්න පුළුවන්. ඒ හින්දා මේවා ඉගෙන ගන්න අපි ඉංග්‍රීසි කතා කරන පන්තියත් එක්ක එකතු වෙන්න ඔබ සැමට තෙරුවන් සරණයි.